සරණයි සුබ දවසක්. ඔයාලට අද මම අරන් ආපු වීඩියෝ එක තමයි ශ්‍රී අඟුලිමාල මහා සෑ විහාරය. ඔයාලා මේක කලින් ගිහිල්ලා තියෙනවා ඇති නේද? කොලියාපිටිය පැත්තෙන් ගිහිල්ලා බෝවත්තට ගිහිල්ලා අඟුලිමාල සෑයට යන්න පුළුවන්. හලාවත පැත්තෙන් ගිහිල්ලා යන්න පුළුවන්. කුරුණෑගල හරහා යන්නත් පුළුවන්. රුවන්වැලි සෑයට පස්සේ ධාතුන් වහන්සේලා වැඩිපුරම වැඩ ඉන්න සෑය තමයි අඟුලිමාල මහා සෑය. ධාතුන් වහන්සේලා 19ක් වැඩ ඉන්නවා කියලා තමයි කියන්නේ. ධාතුන් වහන්සේලා 19ක් ලංකාවේ දෙවිනියට ධාතුන් වහන්සේලා වැඩිම සෑය මේක තමයි. මම හිතන විදිහට. එහෙම වෙන්න ඕනේ. ඔයාලා මීට කලින් දැකලා නැතුව ඇති භාග මේ වගේ සෑයක්. මේ වගේ තරම්. ගොඩක් අය තාම මෙතනට ගිහිල්ලා නැහැ. ගොඩක් අය දන්නේ නැහැ. ගොඩක් ප්‍රසිද්ධ තැනක් නෙමෙයි. ඒ වුණාට ලංකාවේ හාස්කම් තියෙන හොඳම තැනක් තමයි මෙතන ශ්‍රී අඟුලිමාල මහා සෑය. අඟුලිමාල මහරහතන් වහන්සේ ධාතු තැන්පත් කරලා හදපු සෑයක් තමයි මේ. තව ධාතුන් වහන්සේලා 19ක් වැඩ ඉන්නවා කියලා තමයි මේ සෑය කියන්නේ. කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ තමයි මේ සෑය හදලා තියෙන්නේ. අඟුලිමාල සෑය හදලා තියෙන්නේ. පුදුමාකාර ලස්සන හිත නිවෙන තැනක් එතන. මේ අලුතින් හදපු ධර්මශාලාව. විශාල ප්‍රමාණයකට ඉඩ තියෙනවා ඉන්න. පොය දවස්වලට ගියත් සීල් ගන්න පුළුවන්. සෑය වටේ තියෙන වැලි මල්. මම හිතන විදිහට ලංකාවේ ගොඩක් සෑයවල් වල සෑය වටේට වැලි පිහිටලා වැලි කකුලට පෑගෙන පිහිටලා තියෙන එකම සෑ මල් වලින් තමයි අඟුලිමාල සෑ මල්. මොකද අනිත් තැන් වල ගල් අල්ලලා තියෙනවා. එක විදිහට තියෙන්නේ. මේ සෑ මල් වල වැලි තියෙන්නේ. ඇත්තටම ගියාම එන්න හිතෙන්නේ නැති තරම් මාර හිත නිවෙන තැනක් තමයි අඟුලිමාල සෑය කියන්නේ. ගොඩක් හාස්කම් තියෙන